යම්ද කුයි කුලසමක් නැවැත්තුනට ඔන්න ඔයාගේ ලස්සන ඉන්ට්‍රස් එකක් බලා ගන්න පුළුවන්. මම ඈතින් zoom කරලා පෙන්නන්නේ ඔයාලට නැව් වෙන මාර්ගේ මුහුදේ නැව් වෙන මාර්ගේ. ඉතින් ලස්සන ඉන්ට්‍රස් එකක් එක්ක ඔයාලට ඇතුළතදී හොඳ කස්ටම් සර්විස් එකක් තියෙනවා. මේක ඇත්තටම නැව වුණා. ඒ නැව දැන් යන්නේ නැහැ. ඒක ඩුබායි වලින් බයි කරලා ඒක ඩුබායි වලින් කොහෙවත් යන්නේ නැහැ. හොටෙල් එකක් විදියට ඒක පාවිච්චි වෙනවා. මේක තමයි කෞතුකාගාරය. ඇත්තටම මමත් නැවක තියෙන දේවල් නැවක මේ වගේ අත්දැකීමක් ගත්ත පළවෙනි අවස්ථාව. මම කැමතියි ඉතින් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඒක මමත් වීඩියෝ කරලා මේ වගේ දාන්න හිතුවේ. ලස්සනයි. ඇත්තටම මම මේ වගේ දේවල් දැකලා නැහැ. මම හිතනවා සමහර අය මේ වගේ දේවල් දැකලා තියෙනවා, සමහර අය දැකලා නැහැ. මොකද හැමෝටම යන්න පුළුවන් තැන් තියෙනවා, හැමෝටම යන්න බැරි තැන් තියෙනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලන ගමන් වීඩියෝ එකට ලයික් කරන්න, තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, දැකපු නැති කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔයාගේම කියන අයට බලන්න ආස හිතෙන දේවල් ඉතින් මේ දැකපු නැති අය ඉන්නවා, දැකපු අය හරි ඉන්නවා, කමන්නේ ෂෙයා කරන්න. මොකද ඇත්තටම වටින දෙයක්. මම නම් ඇත්තටම දැකලා නැහැ කලින් මීට කලින්. මාරම අත්දැකීමක්. ඔයාලත් ගිහින් බලන්න පුළුවන්. කට්ටිය ඩුබායි වල ඉන්න කට්ටිය ගිහින් බලන්න පුළුවන්. මේක හොටෙල් එක ඇතුලේ ඉතින් සැලොන් එකක්, රෙස්ටෝරන්ට් එකක්, බාර් එකක්, පූල් එකක්, ඒ වගේම තියෙනවා ජිම් එකක්. නැවත කාලය ගත කරනවා වගේ. ඉතින් ඔයාලට ඉඳලා කරලා කාලා බීලා ලස්සන අත්දැකීමක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට අපි දෙන්න තමයි ඉතින් ගියේ. හරි ළමයි. ඔයාලා වීඩියෝ එක බැලුවනේ ලයික් කරන්න, ෂෙයා කරන්න. thank you.